Hi, good morning guys. අද අපි ඇවිල්ලා ඉන්නේ නුවරඑළියට. නුවරඑළිය කියන්නේ දැන් වෙලාව උදේ 6:35යි. අපි ස්ට්‍රීට්. මේක planted 1919 දැනට අවුරුදු මේ තියෙන අපි නැවතුණු දැන් ඇවිල්ලා මෙතෙන් मैं तो गया तेरे दिल में टेंट लगाऊंगा हुण पिंड ना वापस जा बड़ी යාළුවෙක් හම්බ වුණා හැමදාම වගේ අපි දැන් ඉන්නේ වික්ටෝරියා පාර්ක් එකේ बंदा जीता था खुल के तेरी गली में आया भूल के जी चंगा भला सी मैं लुट पुट गया ओ मैं तो लुट पुट गया Hi, good morning guys. අද අපි ඇවිල්ලා ඉන්නේ නුවරඑළියට. නුවරඑළිය කියන්නේ දැන් වෙලාව උදේ 6:35යි. අපි හවස තමයි නුවරඑළියට ආවේ. එද්දි පොඩ්ඩක් රැය වුණා. මොකද ඊයේ තිබ්බේ නැහැ අපිට එන්න ට්‍රේන් තිබ්බේ නැහැ. බස් වල වැඩි අඩුවක් තිබ්බා. ඉතින් දැන් අපි යනවා ඇවිල්ලා නැවතුණා හොටෙල් එකක මෙහි. හොටෙල් එක වල මෙතන ලස්සන view එකක් තියෙන පොඩි ටෙජ්ජ. අපි නැවතෙලා ඉන්නේ. දැන් මම ඔයාලා වෙක් කරගෙන යන්නේ ඒකේ රූෆ්ටොප් එකට. උදේ පාන්දර කොහොමද නුවරඑළිය මෙතෙන් පේන්නේ කියලා. ඉතින් අපි එතන ගිහිල්ලා බලමු කොහොමද පේන්නේ කියලා. මේලා ගොඩක් සීතලයි උදේ පාන්දර. මෙන්න මේ වගේ මුඩට යන්න හදලා තියෙනවා මෙතන. මම මෙතන ලොකේෂන් එක සහ මෙතන ගැන විස්තරයක් මම ඔයාලට දාන්නම්. ඒකට ඔයාලා නුවරඑළිය ඇවිල්ලා නවතිනවා නම් මෙතන සාධාරණ ගානකට ඔයාලට නැවෙන්න පුළුවන්. ලස්සන තැනක්. මෙතන අපිට කෑම උදේට ගන්න පුළුවන්. රැයට අපිට ඕන නම් එයාලට කියලා ගන්න පුළුවන්. මේ වගේ ෆැසිලිටිස් තියෙනවා. හරිම ෆ්‍රෙන්ඩ්ලි දෙන්නෙක් ඉන්නේ මෙතන. එයාලා දෙන්න කියන්නේ පවුලි කට්ටියට වගේ හොඳට සලකනවා. මේ තියෙන view එක දීපාන්දරම මීද මිහින්ද වැඩි පේන්නේ නැහැ වටේට. ඉතින් අද දවසේ අපි ටයිම් එකත් එක්ක යන්න තැන් ටිකක් තියෙනවා. ඉතින් දැන් ගත්තාම ටවුන් එකට කිලෝමීටර් 2ක් විතර තියෙන්නේ. එතකොට අද අපි මේ හරියෙන් තියෙනවා ඊගල් view point කියලා එකක්. පේන්නේ නැහැ මීද මිහින්ද වැහිලා තියෙන්නේ. ඒ හරියට යන්න බලාපොරොත්තු වෙනවා. සහ ලේක් එක තියෙනවා. තව වික්ටෝරියා පාර්ක් එක තියෙනවා. හග්ගල සහ ඔය නුවරඑළිය කිව්වහම අපිට බලන්න පුළුවන් ගොඩක් දේවල් වලට ඉක්මනින් මෙතන සිට ළඟ වෙන්න පුළුවන් තැනක තමයි මේ ලොකේෂන් එක තියෙන්නේ. ඉතින් මම පස්සේ ඉස්සරහට වීඩියෝ එකේ මෙතන කොහොමද කියලා දාන්න. ඉතින් බලමු අපි ඉස්සරහට හම්බෙමු. කොහොමද මේකේ විස්තරය කියලා. දැන් ටින්නේ රූෆ්ටොප් එකේ තමයි තියෙන්නේ. බයි. ඉස්සරහට හම්බෙමු. ඉතින් අපි පොඩ්ඩක් එළියට ආවා. නුවරඑළිය කිව්වහම ඉතින් දන්නවනේ මේ ක්ලයිමේට් එක තමයි තියෙන්නේ. පොඩ්ඩක් උදේම පොඩ්ඩක් හිබර කාලගුණයක් තමයි තියෙන්නේ. ඒ හොට් ඉතාව ගත්තාම මේ තියෙන අපි නැවතිලා හිටපු තැන. මේ තියෙන්නේ අපි නැවතුණු තැන ඇවිල්ලා. මෙතෙන් කියන්නේ ඔයාලා සර්ච් කරන්න පුළුවන් booking.com තියෙනවා. panorama accommodation. අර rooftop එකේ ඉඳන් තමයි මම වීඩියෝ කරේ ඉස්සර වෙලා. ඉතින් අපි මෙතන වට පිටව බලමු. පොඩ්ඩක් අද වහිනවා. දැන් ලස්සනයි ඉතින්. දීපාන්දර වහිනින්ද වෙනම පොඩි ගතියක් තියෙනවා.
ලස්සන මල් පිපිලා තියෙනවා. දැන් පොඩ්ඩක් මීදුම අඩු වෙලා තියෙන්නේ ටවුන් එක පේනවා. අර හරියෙන් මීදුම පොඩ්ඩක් අඩු වෙලා දැන් ටවුන් එක පේන ගමන් තියෙන්නේ පිටාව. අපි දැන් ඉන්නේ අපි නැවතුන තැනට ඉස්සරහා. එන්න ලස්සන view එකක් තියෙන්නේ. ඔය පිටිපස්සෙන් පේන්නේ පිදුරු තලාගල. පිදුරු තලාගල රක්ෂිතේ ඉස්සරහා තමයි මේක තියෙන්නේ. රෙකමන්ඩේෂන් ඔයාලා එනවා නම් මේ නම්බර් එකට කෝල් එකක් දාලා කලින් බුක් කරගෙන එන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ වටපිටාව. තමයි ආවට තව හොටල්ස් තියෙනවා එක එක. මල් පිපිලා කනස් මේ වගේ view එකක් තමයි පේන්නේ මෙතනද. අර තියෙන ඊගල් view point එක. අපි එතෙන් ටයිම් එක අනුව යන්න බලනවා. ඩේලියා මල් පඳුරු පිටින් තියෙනවා. යා ටික බෙදුලට ගිහිල්ලා මොන කෝපි එකක් බොන ගම වීඩියෝ එක කන්ටිනියු කරන්න. ආයි මේකෙන් පැලයක් අපි යද්දි ගෙනියමු ඈ. Thank you. මේ දෙන්නේ පිදුරු තලාගල රක්ෂිතය. එහෙනම් අපි රූම් එකේ තියෙන්නේ පිදුරු තලාගල රක්ෂිතය. ඉතින් ඔරේ ටවුන් එක අත පේන්නේ. ඔන්න අපි වෙලාව දැන් 7:00යි. අපි දැන් ටවුන් එක පැත්තට මෙතන ඉඳන් යන ෂෝට් කට් එකක් තියෙනවා. අපි නැවතුන තැන ඉඳන් අපි දැන් ඒක දිගේ ඉස්සරහට යන්න හදන්නේ. යන ගමන් මාන ලස්සනයි. ඉතින් පයින් යන්න තෝරගත්තේ එකයි ෂෝට් කට් එකකින් ඔහොම ගිහලා කෙලින්ම ටවුන් එකට යන්න පුළුවන්. එතකොට ටවුන් එකේ ඉඳන් අපිට යන්න ඕන තැන් ටිකට යන්න පුළුවන්. ඉතින් උදේම කම්මැලි නැතුව නැගිට්ටා වෙනස් අත්දැකීමක් හින්දා. ඉතින් බලමු අපි ඉස්සරහට යන ගමන් වටපිට පිටාවේ ලස්සන පෙන්වන්නම් මෙතන ඉඳන්.
මෙහි හරිය තමයි නවදින්න දැන් ගොඩක් තියෙනවා. ලස්සන දැන් තියෙනවා. ඔයාලට කැමති ප්‍රයිස් එකකට කැමති විදිහකට තෝරගන්න පුළුවන්. මෙතනින් තියෙනවා to the city කියලා පොඩි පාරක්. මේක දිගේ අපිට දෙම විදින්න පුළුවන්. මේ වගේ පඩිපෙල් බැහැ යන්න තියෙන්නේ. කුඩේ හිලුවනම් හරි වහින්න යන්නේ. ඔන්න වහිනවා. මේ තියෙන්නේ මේ පැත්තේ ලීක්ස් වගාව. ලීක්ස් වගාවක් තියෙන්නේ තාම පොඩි පැල. දිගටම මං හිතන්නේ ලීක්ස් තමයි මේ හැටි තියෙන්නේ. අර ඇත්තට වෙනකම් ලීක්ස් මේකත් ඉතින් ගන්නම් ටික හයියෙන් වහිනවා. කමක් නැහැ අපි මා ලස්සන පාරක් මේක මැදින් යන්න තියෙන්නේ. පොඩ්ඩක් හයියෙන් වහිනවා. අපි ඉස්සරහට වීඩියෝ එක කන්ටිනියු කරන්නම් පොඩ්ඩක්. පැත්තකට වෙලා ඉඳලා නැත්නම් අපිට තෙමුණොත් මුළු දවසම සීතලේ තමයි ඉන්න වෙන්නේ. අපි අර පාර දිගේ ආවම පස්සේ මෙන්න මෙහෙම ඉස්සරහින් මෙන්න මේ වගේ පොඩි තැනකට වැටෙනවා. මේ ගත්තාම ඉතින් හැමදැනම මල් තියෙන්නේ. අපි අපේ පැත්තේ සල්ලි වලට ගෙනල්ලා හදන මල් මේ කැරෙත් පැරවිලා තියෙනවා නිකන්. ඉතින් පතොක් ගහ. සාමාන්‍යයෙන් පතොක් රස්නේ පැති වලින් හැදෙන්නේ. ඒ වුණාට මෙහි ලස්සනට හැදිලා මල් පිපිලා තියෙනවා. ලස්සනට ලොකු ගහක් විදියට ලස්සනයි පාට මල් පිපිලා තියෙනවා ගහේ. ඔයි කට්ටකුත් තමයි. මෙහෙ වෙනමම ලස්සනක් තියෙන්නේ. ලස්සන. අපි එතන සෙල්ෆි එකක් ගමු. වඩ පේනවා. වඩ පිටායි. ඉතින් ලීක්ස් හදලා තියෙන්නේ මේ දිගට. මෙතන අර උඩහෙන් ලස්සන කබානා වගේ පොඩි ඒ ලුක් එකට හදපු තැනුත් තියෙනවා. උඩ හරිය මේ හරිය පෙන්නේ. ඉතින් මේ හරිය ගොඩක් නවදින්න දැන් තියෙනවා. මම නම් හිතන්නේ මේ පැත්තේ නැවතුණා නම් ගොඩක්
ලස්සනයි කියලා මට හිතෙනවා. ආයෙ වයි. මේ තියෙන්නේ නුවරඑළිය ලයිසියම් ස්කූල් එක. මේක සාමාන්‍යයෙන් හොටල් එකක් වගේ මාරම ලස්සනයි. හරියට නිකන් පිටරටක වගේ. තියෙන්නේ මාරම ලස්සන ලොකේෂන් එකක ස්කූල් එක තියෙන්නේ. මේ හරිය දැකපු ලස්සනම තැනම තියෙන්නේ මට නම් මෙතන. කියන්නේ අපි යන පාරේ තියෙන ලස්සනම තැන. මොකද මේ පැත්තට කෙවල් හදලා තියෙන සිස්ටම් එක වලට මම හරි කැමතියි. අපේ පැති වල වගේ නෙමෙයි මේ වගේ රූෆ් එක පොඩ්ඩක් ඇන්ගල් ගතිය වැඩි විදියට ලස්සනට හදලා තියෙනවා. ඔව්. යම තැනම අතර මේ පේන ලස්සන අපිට වීඩියෝ එකකට ගන්න බෑ. කියන්නේ අපි අවිල්ලාම බලන්න ඕනේ. එතකොට තමයි ගන්න පුළුවන්. අනික වචන වලින් කියන්නත් බෑ මේ ලස්සන. ඒකද නුවරඑළිය කියන්නේ වෙනම වයිබ් එකක්. අම්මතනම් මල්. මේ ක්ලයිමේට් එක විද්‍යෙන් විදේ වෙනස් වෙනවා. වෙලාවකට මීදුම වැහෙනවා, වෙලාවකට මීදුම නැති වෙලා යනවා, වෙලාවකට වහිනවා, ආයෙ වැස්ස නැති වෙනවා. ඒ වගේ කාල ගුණයක් තමයි තියෙන්නේ. ඔය තියෙන්නේ ලීක්ස් වගේ. සමහර ඒවා නම් ගලවලා ඉවරයි. මේවා නිකන් ගලවන කියන්නේ අස්වැන්න නෙලන කාලේ තමයි තියෙන්නේ. ඒ නෙලලා ඉවරනම ආපහු අර එහා පැත්තෙන් පේනවා වගේ අලුත් ඒවා හදනවා. මේ දවස්වල අපි එනකොටත් දැක්ක මිනිස්සු වැඩ මේ දවස්වල පාරවල් ලයිනේ ලීක්ස් තියාගෙන විකුණනවා. අපි බලමු ඉස්සරහට මේ පැත්තේ ලීක්ස් වල ගණන් කොහොමද? ගෙදර යද්දි පොඩ්ඩක් අපිට අරන් යන්න පුළුවන් වුණොත් ගන්න. මේ නම් ඉතින් කාණු වලත් මල් තියෙන්නේ. මේ තියෙන්නේ ඩේසි මල් වත්තක්. මම නම් මල් දන්නේ නැහැ ඇත්තටම. මේ සාමාන්‍යයෙන් මම හිතන්නේ විකුණන්න හදන ඒවා මල් බොක්කේ වලට එහෙම ගන්න. එහෙම හදන එකක් තමයි මම හිතන්නේ. අපි දෙන්න පයින්ම වික්ටෝරියා පාක් එකට යන්න හදන්න උදේම. මොකද අපි හිටපු තැන ඉඳන් ෂෝට් කට් තියෙනවා ටවුන් එකට එන්න. ඉතින් ඒක මොනවාද ටවුන් එකට එන්න පුළුවන්. අන්න මේ හරියෙන් යන්න තියෙන්නේ. එතන ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා මේ හරිය. ඉතින් මෙතන ඉඳන් මේ පාර දිගේ දැන් අපි හිමිට ඉස්සරහට යන්න හදන්නේ.
ඉතින් අර කිව්වා වගේ මෙහෙට පොඩ්ඩක් කර අපි කියන්නේ සාමාන්‍ය චොර වැස්සක් තියෙනවා පොඩි. තියෙනවා. වැස්ස වහින් කෙලින්නේ හරහට. මේකත් එන්න වහින්. ඉතින් තෙමනවා වැඩි. මේ තියෙන අර ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එක. අපිට පොඩි යාළුවෙක් හම්බුණා හැමදාම වගේ. අපි දැන් ඉන්නේ වික්ටෝරියා පාක් එකේ ඉස්සරහ. අපි දැන් ඇතුළට යන්න හදන්නේ. ඔයාට ආවා මොනවා හරි අපි අරන් දෙන්නම් එළියට. අපි අතුලට ඇවිල්ලා ඉන්නේ ටිකට් එකක් 120යි. පේනවනේ ගන්නේ. ටිකට් එකක් 120යි. ඉතින් ඔයාලට ඇවිල්ලා එන්න පුළුවන්. අද පොඩ්ඩක් මේ පොඩ්ඩක් වහින්න කාලගුණයන්නේ තියෙන්නේ. අපි පොඩ්ඩක් ඉක්මනට ඇතුලේ ගිහිල්ලා බලන්න. ඉතින් මේක ඇතුලට ආවම පස්සේ කියන්න ඕනේ මල්නේ තියෙන්නේ. ඇවිල්ලා මල් ටික බලලා ඵලයල්ලා. පොඩි බවපැටියක් තියෙනවා මේ. එයත් අපිත් එක්ක එන්න යන්නේ. අපි එළියට ගියාම මෙයාට ඉතින් යෝගට් එකක් හරි අරන් දෙමු. පස්සේ ගෙනවට අපි. මේ හැම බල්ලෙක්ගෙම බූල් තියෙනවා. මොකද මොන් සීතලේ ඉන්නේ මොන්ට හැදෙන්න ලස්සනට බූල් එහෙම ඇවිල්ලා ලස්සන බල්ලෝ ඉන්නේ. ඕ උදේම එන්න ඕනේ පාක් එකට එද්දි. මාර ලස්සනයි කුරුල්ලන් කෑ ගහනවා. අනික ප්‍රෙෂ්. එතකොට තම කතාව ඔයාලා එනවනම් උදේම පාක් එකට ආවනම් ඔළුවත් එක්ක රිලැක්ස් වෙනවා. මොකද තාම අර මීදුම් ගතියත් වටපිටාවේ තියෙනවා. ඒ හින්දා තේමාවන හරි අපි ඉස්සරහදී බලමු තව. ඔව් යාළුවත් එනවා. ඉතින් ලිලිමත් අපේ පැත්තේ මල් බොකි වලට එහෙම ගන්නවා. ඉතින් මේක පට්ට ගණන්. මේ පැත්තේ හැමතැනම හැදිලා දිනවා. යද්දී අපි පැලයක් ගෙනියන්න ඕනේ. විඩිලා නුඹ වෙතම යාවේ තනේ යාළුවත් අපිත් එක්ක වෙනවා.
වැස්සත් එක්ක මේ මල් මාරම ලස්සනට තියෙනවා. පෙතිවලට පිණි වැටිලා. වික්ටෝරියා පාක් එක අද මල් තනි කරම මල් විතරයි තියෙන්නේ. එතකොට මේ සීසන් එක අපි දැන් ඇවිල්ලා තින්නේ මැයි මාසේ. එතකොට මේ මාසේ ගත්තම පස්සේ මල් සාමාන්‍යයෙන් ගස් වල වෙනවා වැඩි කාලයක්. එතකොට මම හිතන්නේ මේ කාලය ඇතුළත මාරම ලස්සනයි මේක හැමතැනම මල්. හරි ඉන්නේ අපේ අනිත් මල්. මේ අපේ අලුව ඉන්නවා තාම ඉන්නවා. යන් ඉස්සරහ. වතුර මලුත් වැඩ කරනවා. අපි දැන් පාක් එකේ එක එන්ඩ් එකක ඉඳන් තවත් එන්ඩ් එකකට ඇවිල්ලා තියෙන්නේ. මුල හරිය තිබ්බේ ලේලියා පාඩේ වනේ. පැත්තේ තියෙන සුදු පාඩේ. බැස්සේ හින්ද සමහරවිට මල් වල බාරට මෙල්ල තියෙන්නේ. මාරම ලස්සනයි. අපි යන් අර පැත්තට මේ පැත්තට තමයි වෙන්නේ ලිලි මල් එන්න තියෙන්නේ. මේ පැත්තට ගිහිල්ලා ඔයාලට වීඩියෝ එකක් දාන්න. අපි දැන් ඉන්නේ වික්ටෝරියා පාක් එකේ රෝස වත්තේ. එතන එක විදිහේ ඩිෆරන්ට් කලර්ස් වලින් තියෙන රෝසස්. මාරම ලස්සනයි මෙතන. ඉතින් මේ වෙදර් එකට ගැලපෙන රෝසස් වල සීතලට ලස්සන රෝස හැදෙනවා. පාට වර්ගවලින් මේක පුරාවට තියෙන රෝසස්. පොල් කට්ටක් විතර ලොකු රෝසස්. World Peace Tree. මේක planted 1919 දැනට අවුරුදු 90කට වැඩි. අවුරුදු 90කට වැඩි ලොකු ගහක් මේ තියෙන එක. ඉතින් මේ හරිය සාමාන්‍යයෙන් තියෙන ටිකක් ලොකු ගස්. මේ තියෙන්නේ මහරත්මල්. මේ මහරත්මල් කියන්නේ මේවා සාමාන්‍යයෙන් කඳු මුදුන් වල හැදෙන මල් జాතියක්. මේවා ඔය හයිකින් කරපුන වීඩියෝස් වල ට්‍රැවල් වීඩියෝස් වල සාමාන්‍යයෙන් ඔය කඳු උඩට නැගලා වීඩියෝ කරද්දි මේ වගේ මල් ගොඩක් තියෙනවා. මේක මේ මහරත්මල් කියන්නේ ලංකාවට ආවේනික මල් జాතියක්. මේක ලස්සන මලක් පිපෙන ගහක්. බලමු විස්තරයට ගිහිල්ලා. එහෙනම් ඉතින් අද දවසේ වික්ටෝරියා පාක් එකේ අපි වෙදෙලා ඉවරයි. මෙතනින් යන්න හිතෙන්නේ ඒ තරම් මෙතන ලස්සනයි. ඉතින් දැන් අපිට තියෙන ටයිම් එකත් එක්ක අපි ඊළඟට යන්න සුදුසුම තැන බලලා මෙතන ඉඳන් අපි යන්න හදන්නේ. එහෙනම් අපි ඉස්සරහින් යන තැනත් එක්ක හම්බෙමු. බයි. හයි අපි උදේම
රූෆ් টොප් එකට ඇවිල්ලා වටේ පෙන්වනවා. හැබැයි පෙවුන්නේ නැහැ. දැන් පේනවා මීඩියම් අයින් වෙලා තියෙන්නේ. මේ විදිහට බලා ගන්න පුළුවන්. ලස්සන view එකක් තියෙනවා. එතකොට අර අතනින් පේන්නේ මේකට කියන්නේ සිංගල් ට්‍රී කියලා. ඒ කන්ද සිංගල් ට්‍රී කියලා මේ අරන් මෙතන කට්ටිය කිව්වේ. අර පැත්තට වෙන්න කිකිලියමාන් ඒ කන්ද තියෙනවා. ඊට පස්සේ අපි ඉන්නේ මෙතන ඇවිල්ලා පිදුරු තලාගල. පිදුරු තලාගල රක්ෂිතය මෙතන තියෙන්නේ. මෙහෙම තමයි වටපිටාව තියෙන්නේ. අර අතන පේන ඊගල් view point එක. ඒකට අපි යන්න අදට ටයිම් මදි. ඒකට next day එකේ තමයි යන්න වෙන්නේ. ඉතින් වටපිටාව මේ විදිහට තියෙන්නේ. ගොඩක් ලස්සනයි මුළු ටවුන් එකම මෙතනින් බලාගන්න. ලේක් එකේ ඉඳන් බලද්දී අර හරියට මාරම ලස්සන view එකක් තියෙන්නේ. මේ හරිය. يعني සාමාන්‍යයෙන් මාර ලස්සන තියෙන්නේ. ලස්සනට කන්ද උඩ ගෙවල් ටිකක් හදලා මේ මාගස්තෝට පැත්ත. මේ පැත්තේ ගෙවල් අර පොඩි රට ලුක් එකකට හදලා තියෙන ගෙවල් ටිකක් තියෙනවා. ඒ අරක ගියන් පස්සේ මේ වතුර මේ මෙහෙට යනවා වැඩිනේ. එතකොට මේ බෝට්ටුව පොඩ්ඩක් ගැස් වෙනවා වගේ. දැන් අපි යන්න හදන්නේ පාර්ලිමේන්තුවට.
දන්නේ කිඳුරු කුමරියෝ ඉන්නවලු මේකේ. මේ අපිත් එක්ක ආව දෙන්නෙක් ඉන්නවා. යාලා කියනවා මේකේ කිඳුරු කුමරියෝ ඉන්නවා.